හෙලෝ ගයිස් අද මම හදන්න යන්නේ රස නහර පිස්සු වැටෙන සුපිරි බත් එකක්. උඹලා විශ්වාස කරනවා නම් විශ්වාස කරපල්ලා අම්මා පල්ලා කියන්නේ මේකේ රස වගේම තමයි මුළු ගෙදරටම සුවඳ බෝම්බයක් ගැහුවා වගේ. ඒ තරමටම සුවඳයි. ඉස්සලාම අපි තීරුවට කපාගත්තු බටු ටික ලාවට තෙලේ ෆ්‍රයි කරගන්න ඕනේ. ගින්දර වැඩි කරගෙන උඹලා ඔක කර ගන්නවා එහෙම නෙමෙයි. හොඳේ. බටු ටික ලාවට ෆ්‍රයි වුණාට පස්සේ අපි කොටුවට කපාගත්තු අල ටිකකුත් දාලා ඒ ටිකත් රන්වන් පාට වෙනකන් හොඳට බැද ගන්න ඕනේ. ඔන්න ඒ ගානට ආවට පස්සේ පොඩියට කපාගත්තු ලොකු ලුණු ටිකකුත් දාලා අපි ඔන්න ඔය වගේ දුඹුරු පාට නිකන් හොඳට ඕක බැද ගන්න ඕනේ අඩු ගින්දරේ. ඔන්න ඔය වගේ ලස්සන කල එකක් ආවට පස්සේ අපි සුදු ලුණු ටිකකුත් එකතු කරලා එනසාල් කුරුඳු කරාපුරේටි රම්පේ කරපිංචා තියෙනවා නම් අර බේ ලීෆ් කොලයි තරුමල් වගේ ඒවත් එකතු කරගන්න ඉන්න. ඊට පස්සේ කොටුවට කපාගත්තු කැරට් ටිකකුත් එකතු කරගන්න. ඊට පස්සේ ගයිස් අවශ්‍ය ගානට ලුණු එකතු කරලා මිරිස් කුඩු ගරම් මසාලා අමුතුන පහ කහ. මේ දාපු පහේ ಜಾතිම ඕනේ නැහැ. උඹලට කැමති ගෙදර තියෙන පහේ ಜಾති ටිකක් දාගනින්න. හේතුව මම පස්සේ කියන්න. රසානුව ගම්බරිස් චුට්ටකුත් එකතු කරගන්න ඕනේ. හොඳේ. මම කේක් එකක් හදන දවසට උඹලට ග්‍රෑම් ගණන් එක කියන්න. මේක කේක් එකක් නෙමෙයි. ඒ නිසා උඹලා රසානුව දාගනින්න. රස බැලන්ස් වෙන්න සීනි චුට්ටකුත් එකතු කරගන්න. ඕක උයන අතරේ අපි වතුර ටිකක් හොඳට නටන්න දීලා ඒකට අපි කලින් හොදාගත්ත බාස්මති හාල් ටිකක් එකතු කරගන්නවා. ඔය හාල් ටික අපි බාගෙට තමයි තම්බ ගන්න ඕනේ. හොඳේ. අවසානට මම මෑකරල් ටිකකුත් එකතු කරනවා. උඹලට කැමති එළවලු జాතියක් මේකට ඕන තරම් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ගයිස් අපි උකු පොල් කිරි ටිකක් ඔය ටික වැහෙන ප්‍රමාණයට ටිකක් දාගෙන හොඳට කුක් කරගන්න ඕනේ. රස බලලා අඩුපාඩු දාගනින්න. හොඳේ මේ මං වගේ. ගයිස් මම මේකට කියන්නේ චාටු බත් එක කියලා. ඉස්සර අපි චූටි කාලේ ගෙදර උයන්න කුස්සියේ බඩේ උරුණාම කුස්සියේ ඉතුරුලා තියෙන ඔක්කොම පහේ ටික දාලා අපේ අම්මා හදනවා මේ බත් එක. ඒකයි මම මේකට චාටු බත් එක කියන්නේ. කිරි ටික හොඳට උතුර ගත්තට පස්සේ අපි අර බාගෙට තම්බගත්තු බාස්මති හාල් ටික ඔන්න ඔය විදිහට හොඳට අතුර ගන්න ඕනේ. මේකට බාස්මති නෙමෙයි උඹලට කැමති හාලක් ගලින රතු හාල් නැතුව. ඊට පස්සේ මේකට බැදපු ලුණු රටකජු මුද්දරස් පලං ලීස් ඔය කැමති දෙයක් එකතු කරලා හොඳට වහගෙන අඩු ගින්දරේ තම්බ ගන්න ඕනේ. මේක මං හදන නිසා කියනවා නෙමෙයි ගයිස්. ඇත්තටම කියන්නේ මේක මාරම රස බත් එකක්. වෙජිටේරියන් කෙනෙක්ට තව බබාලා හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට දාන ගෙදරකට වගේ සුපිරි බත් එකක් තමයි මේක. විශේෂම දේ තමයි මේක රස්නේ පිටින් කන්න එපා. මේ බත් එක ටිකක් නිමිනුවට පස්සේ ගයිස් මේක පර්ෆියුම් එකක් ගැහුවා වගේ පුදුම සුවඳක් තියෙන්නේ මුළු පලාතම සුවඳයි. බත් කට ගිල්ලට පස්සෙත් කට පුරා මේ රස තියෙනවා. මගේ අම්මගේ චාටු බත් එක. උඹලත් කෑම වලට රසකාරක දාන්න නැතුව ආදරේ දාපල්ලා. හැම දෙයකටම වඩා රසයි ආදරේ රස. එහෙනම් ඉතින් උඹලත් හදාගෙන කාහල්ලා. මයි යනවා මගේ රෝස මලත් එක්ක පොලේ බඩු ගන්න. ඔයාලගේ අම්මලත් හදන රසම කෑම එකේ නම කමෙන්ට් එකක් දාගෙන යමල්ලා. හොඳේ. එහෙනම් ඉතින් අම්මයි මායි යනවා. Bye.